ඉතින් ඔයාලට මේ හදිසියෙම ඔයාලට මම වීඩියෝ ගන්න හිතුවේ මෙන්න මේ වෙලාවේ ගොඩක් අය මේ ෆියුල් පාස් QR කෝඩ් එක ගන්න උත්සාහ කරනවා. ඇත්තටම කිව්වොත් මෙන්න මේ වෙලාවේ ගොඩක් අයට මේක ගන්න බැරි වෙලා තියෙනවා. මොකද අර පරණ 2022 අවුරුද්දේ කරපු ඒවා දැන් කරන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේක නිසා ගොඩක් අය හිතනවා මම කොහොමද මේක හරියටම හදාගන්නේ? සා මොන හරි ක්‍රමයක් කරලා මම මේ QR කෝඩ් එක හදා ගන්න ඕන කියලා. මෙන්න මේ අතරේ තවත් කට්ටියක් ඉන්නවා ෆේක් account හදාගෙන මේසුන් රවට්ටලා තමන් ඔවුන්ගේ details අරන් එක දේවල් කරන. ඉතින් මෙන්න මේක නිසා මම මේ වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් යාළුවෝ මෙන්න මේ link එක බලන්න. හරියට ඔයා දැකපු fuelpass.go.lk කියන link එක වගේමයි. ඉතින් ඇත්තටම කිව්වොත් මේක fake case එකක්. ඒ කියන්නේ ඔයාගේ details ගන්න තව කෙනෙක් හදපු වංචාකාරී website එකක්. ඇත්තටම කිව්වොත් මේක log වුණාම යාළුවා කියනවා ඔයාගේ ෆෝන් නම්බර් එක සහ ID එක ඇඩ් කරන්න කියලා. ඊට පස්සේ මේක තව 10 දෙනෙක්ට වගේ ෂෙයා කරන්න කියනවා ඔයාගේ details ගත්තට පස්සේ. ඉතින් මේක ඇත්තටම කිව්වොත් fake account එකක්. ඇත්තටම කිව්වොත් ඔයාලගේ details ගන්න තමයි මෙන්න මේක එයාලා හදලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඔයාලට කියන්න තියෙන එකම දේ තමයි ඔයාලා කවදාවත් fuelpass.go.lk කියන වෙබ් අඩවිය නැතුව වෙනත් වෙබ් අඩවි වලට මෙන්න මේ වගේ වෙබ් අඩවි වලට විශේෂයෙන්ම යන්න එපා. මොකද මේකෙන් ඔයාගේ private details අරන් එයාලා විවිධ දේවල් කරන්න පෙළඹෙනවා. ඇත්තටම කිව්වොත් මම මේක කියන්න හැදුවේ මේ වෙලාවේ ගොඩක් අය මෙන්න මේ link එක share කරමින් තියෙනවා. ඉතින් මම මේක නිසා ඔයාලට මේ පණිවිඩය දෙන්නයි මෙන්න මේ වීඩියෝ කරන්න හැදුවේ.